මම ඉන්නේ දියතලාව ස්ටේෂන් එකේ. ගොඩ කාලයක් බිසි වෙලා ඉඳලා ඔන්න අද ඇවිදින්න යනවා. අවුවක් තියනවා ලස්සනයි. ඉතින් අද අපි යන්න හිතන්නේ හපුතලේ පැත්තට. ඉතින් බණ්ඩාරවල ඉඳන් දියතලාව හරහා හපුතලේ පැත්තට යනවා. මේ පැත්තෙන් තිලින අයියා ඉන්නවා. ඊට පස්සේ අර පැත්තෙන් අපේ බයික් දෙක තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු හපුතලේ සහ කළුපහන පැත්තට කොහොමද කියලා. එහෙනම් අපි හපුතලේ ටවුන් එකට ඇවිල්ලා ටවුන් එකේ අර හැමෝම දන්න පීපල්ස් බෑග් KTM එක ගාවින් පොඩ්ඩක් පහළට ඇවිත් බෝධිය ගාවින් උඩට දැම්මම එඩිසන් යන පාර හම්බ වෙනවා. මෙන්න මේ පාර මම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් පාර හොයාගන්න බැරි වෙන එකක් නෑ. මොකද කාපට් පාරක් තියෙන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට. ටිකට් 100යි දෙකක් නේ. ඉතින් අපි හපුතලේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර දුර ගෙවාගෙන එඩිසන් බංගලාවට ආවා. අද නම් ඇත්තටම සතියේ දවසක් කිසි කෙනෙක් නැහැ. පහළුවට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සුලිකුණාටු තත්ත්වෙත් එක්ක පොඩ්ඩක් සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙලා තියෙනවා කියලා කිව්වා. ඉතින් කොහොම තමයි තියෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු. මේ කතා ගොඩක් තියෙනවා. ඒ කතා ටිකත් අපි කතා කරමු. එහෙනම් අපි යමු සුන්දර එඩිසන් බංගලාවට.
ඉතින් මේ එඩිසන් බංගලාව ඉතිහාස කතාව ගැන කතා කරොත් මේක 1800 ගණන් වලට යනවා. ඉතින් 1887 වගේ කාලේ ලංකාවට තෝමස් ලෙස්ටර් කියලා මහත්තයෙක් ඇවිල්ලා තියෙනවා. එයා එංගලන්ත ජාතිකයෙක්. එයා ලංකාවට එන්නේ අනවසරේ. ඉතින් එයා ලංකාවට ඇවිල්ලා මෙන්න මේ එඩිසන් බංගලාව ඉදි කරලා තියෙනවා. එයා ලංකාවේ වැවිලිකරුවෙක් විදිහට කටයුතු කරගෙන ගිහින් තියෙනවා. ඉතින් මේ වැවිලිකරුවෙක් විදිහට කටයුතු කරගෙන ගියපු මේ තෝමස් මහත්තයා ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයේ සභාපති විදිහට කටයුතු කරද්දී තමයි ටියුඩර් රාජවංශයේ ගොඩනැගිලි වල ආකෘතියේ හැඩයට ඒ ආభాෂය අරන් මෙන්න මේ එඩිසන් බංගලාව ඉදි කරා කියලා කියන්නේ. ඉතින් මේක කපුතලේ නගරේ ඉඳන් කිලෝමීටර්ස් 2-3 අතර ගානකින් පිහිටලා තියෙනවා. ඒ වගේම කොළඹ ඉඳන් එනවා කිලෝමීටර්ස් 200ක් විතර තියෙනවා. හරි ලස්සනයි. ඉතින් යා මේකේ යම් කිසි කාලවකවානුවක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් හරි ලස්සනයි මෙතන. සහ මේ ඔයාලට පේනවා ඇති මේ පයිනස්. ඉතින් ඔය ඈත පේන පයිනස් ගස් නැත්නම් සයිප්‍රස්ද කියලා කියනවා. ඉතින් ওই සයිප්‍රස් ගස් ඒ කාලේ ලංකාවේ තිබෙන්නේ නැහැ. මේ බ්‍රිතාන්‍යය එන්න කලින්. ඉතින් මේ බ්‍රිතාන්‍යයන් තමයි ඔයගලට එඩිසන් බංගලාවේ පරණ ෆොටෝස් දැක්කනවා. සයිප්‍රස් ගස් නැති එඩිසන් බංගලාවක් විතර බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු එඩිසන් බංගලාවේ ඇතුළ කොහොමද කියලා. දැන් මේ තෝමස් ලෙස්ටර් විලියර්ස් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ වැවිලි ශේෂ්ත්‍රයට. ඉතින් එයා වැවිලිකරුවෙක්. එයා ලංකාවේ දේශපාලනයට එනවා ඔය 1900 ගණන් වල මම දන්න හැටියට. ඉතින් ඔය 1900 ගණන් වල ලංකාවේ දේශපාලනයට මේ තෝමස් මහත්තයා ලංකාවේ ටික කාලයක් වැඩ කරනවා. කියන විදිහට මෙන්න මේ නිම්නය හරහා තමයි ඔය ඉඩල්ගස් ඉන්න පැත්තට යන පාර වැටිලා තියෙන්නේ. ඉතින් මේහෙට කියන්නේ මේ තංග මලේ අබේ භූමිය නැත්නම් තංග මලේ රක්ෂිතය කියනවා. ඉතින් තංග මලේ කියලා කියන්නේ රත්තරන් වතු යාය කියන එකට දෙමළෙන්. ඉතින් මේ මධ්‍යම කඳුකරේ ගැන කතා කරොත් මධ්‍යම කඳුකරේ ගොඩාක් දුරට දියුණුවක් වෙලා තියෙන්නේ වැවිලි ශේෂ්ත්‍රය. ඒ කියන්නේ මේ තේ කර්මාන්තෙත් එක්ක තමයි මධ්‍යම කඳුකරේ දියුණු වෙන්න පටන්ගෙන තියෙන්නේ. දැන් මේ ඉස්සරහින් පේන එඩිසන් බංගලාව වුණත් හැදිලා තියෙන්නේ මේ තේ කර්මාන්තය නිසා. එතකොට කොළඹ සිට බදුල්ල දක්වා යන දුම්රිය මාර්ගය හැදෙන සමකාලයේම තමයි මෙන්න මේ එඩිසන් බංගලාවත් හැදෙන්නේ. ඉතින් මේක මේ තෝමස් මහත්තයා බ්‍රසීලට ගිය කාලේ ඉතින් එහෙ දැකපු ආකෘතියකට අනුව නිර්මාණය කරා කියලාත් කියනවා. ඉතින් එයා හිතලා තියෙනවා එයාගේ සිහින මන්දිරය හදන්න හොඳම තැන වෙන්න මේ පිටිපස්සෙන් පේන ස්ථානය කියලා.
ඉතින් ඉදල්ගස්සිට යන කරත්ත පාර අර පැත්තෙන් තිබ්බා කියනවා. මෙන්න මේ පහලින් තමයි බදුල්ල කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේදී වෙන්නේ. ඒ වගේම අර පැත්තෙන් තියෙනවා කියන්නේ කොළඹ ඒ සයිඩ් එක. ඉතින් ඔක තමයි එඩිසන් බංගලාවේ කතාව. හරි ලස්සනයි. ඉතින් අපි දැන් මෙතන ඉඳලා ආයෙ යනවා බණ්ඩාරවැල වෙනකන්. මොකද අපිට දැන් බම්බර කන්ද යන්න ඇතරම ටයිම් එකක් නැහැ. ඉතින් අපි බම්බර කන්ද වෙනම vlog එකකින් අරන් එන්නම්. එහෙනම් අපි යමු එඩිසන් බංගලාවට සමු දීලා. මෙතන හදලා තියෙනවා ලස්සනට ගාඩන් එකක්. මම හිතන්නේ මේ කට්ටිය බලා ගන්නවා. ඉතින් මේ ගාඩන් එක ඉවරුනාට පස්සේ මෙතනින් එහාට උඩට තියෙන්නේ තේවත්ත සහ ඒ රක්ෂිත ප්‍රදේශය. ඉතින් ඔහොම තමයි එඩිසන් බංගලාවේ කතාව. අපි දැන් යනවා බණ්ඩාරවලට. දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි බණ්ඩාරවලට යන ගමන් හම්බෙමු. කොහෙන් හරි බඩට මොන හරි දාගන්නත් ඕනි. ඉතින් මොන හරි කාලා අපි හම්බෙමු බණ්ඩාර පැත්තට යනකොට.